අනේ මට සමාව වෙන්න. මට තව අවස්ථාවක් දෙන්න. මම ඔයාට ඔය වගේ අවස්ථා 95ක්ම දීලා තියෙනවා. මතකද? මං දන්නවා මං ළඟදී බල්ලෝ වැඩි ඇල්ලුවේ නැහැයි කියලා. ඇල්ලුවේම නෑ. මෙහෙම වෙන්න දෙන්න බෑ. ඔයා දන්නව ඇතිනේ. දැන් ඇවිත් තියෙන නීතිය ගැන. මොන නීතියද? කරපටි නොමැතිව සිටින සියලුම බල්ලන් අල්ලා නීතිය ක්‍රියාත්මක කරන බවට නගරාධිපති කාර්යාලය දැනුම් දෙනවා. කරපටි නොමැතිව සිටින සියලුම බල්ලන් අල්ලා ඔවුන්ගේ අයිතිකරුවන්ට දඩ මුදල් නියම කරනු ලබනවා. අයියෝ විනාසයි. ඕඩි හැම තැනම දුවන්නේ කරපටිය නැතුවනේ. ඕඩි! ගාෆිල්! ඔයගොල්ලෝ කොහෙද? ඕඩි දැනුත් එළිය ඇවිදිනවා ඇති කරපටියවත් නැතුව. මාව බලු කූඩුවට දාලා ඕඩිට දඩ ගහන්න කලින් ඉක්මනට යව හොයා ගන්න ඕනේ. හොඳයි. තව අවස්ථාවක් දෙන්න. ඒත් ඒක දෙන්න වෙන කෙනෙක් නැති හින්දා. ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ. ආගන්නවා. මම හැමතැනම යනවා. කරපටි නැති එක බල්ලෙක් හරි හිටියොත් ඔහේ වාස් කරනවා. බය වෙන්න එපා. ඔයාට පසුතැවෙන්න දෙයක් නැහැ. නෑ ඒක වෙනවා. අයියෝ හොඳටම අමාරුයි මං හාමත් වෙලා ඉන්නේ. තුන්වෙනි උදේ කෑම වේල මට මිස්සුනා හපෝ ඒක තමයි මේ අමාරුව. කොහොමද ගාපිල්? පාට හොට් ඩොග්ස් කීයක් ඕනේද? වෙනද ගානමද? හොඳයි. ඒ කියන්නේ සේරමනේ. මට තව මොහොතක් බලාගෙන ඉන්න බෑ. වේගයෙන් කලන්ත දාගෙන ඉනවා මම වටින් යන්න අල්ලගන්නවා. මට නිකන් දැන් සේරම හීනයක් වගේ පේනවා. අර තියෙන ඉරේ කාපු ලසන් එක වගේ මට පේන්නේ. අර තියෙන මං කාපු මස් කෑල්ල. අයියෝ මොකද්ද මේ වෙන්නේ ආනේ මට. අනේ මං ඉවරයි. මට කලන්ත දාලා හොඳටම මාරු වෙනා. මෙන්න ගාපිල්. මේ ලසන්යක් කෑම මොක හරියේ? ෂෝස් මදි දාලා තිනවා. කරපටි නැති බල්ලන් අල්ලන්න හොඳම තැන තමයි පාක් එක. හරි. ඔය ඉන්නේ. හම්බ වුණා. හොඳයි. ඉලක්කය සොයාගත්තා. මේ වෙන්ටව 10ක් 15ක් කෑවනම් තමයි බඩට ගන්න. හෙලෝ. කොහමද කුක්කෝ? ඔයාව අත්තඩංගුවට ගන්නවා. කරපටියක් නැතුව පාර යනවට. බල්ලෙක් වශයෙන් ඔයාට තියෙන අයිතීන් සඳහන් කරන එක මගේ රාජකාරිය. බුරන් නැතුව නිශ්ශබ්දව ඉන්න ඔයාට අයිතියක් තියෙනවා. මැක්කන් බෝන ඕන කරපටියක් බලදී මට ඔයාට අයිතිය තියෙනවා. එකක් ගන්න බැරි නම් කසන්න පෙර එකක් ඔයාට ලැබේවි. මට කියන්නකෝ මේ අයිතීන් ගැන ඔයාට හොඳට තේරෙනවනේ. කුක්කෝ. මේ පූසෝ. ඔව්. බලු කුක්කා කොහටද ගියේ කියලා දැක්කද? ඔව්. හැබැයි ඉතින් මෙන්න මේකෙන් ටිකක් ඔයාගේ නහයට දාගත්තා නම් ඉවල්ලන්න පුළුවන් ඕන්නේ. තවුන් මගේ මූණ පුරා අබසෝස් විසිකලා නේද? හොඳ වෙලාවට මේකේ නයිමිලි සෝස් එකක් නොඋනේ. ඊට මම හොඳ වැඩක් කරනවා පූසෝ. ඒ වගේම අර කුක්කටත්. පණට ආදරයක් තියෙනවා ඉක්මනට මගේ පස්සෙන් එනවා. යමු. කොහොම නවතිනවා? මගෙන් කීරලා යන්න හිතන්න එපා. දැක්කද? බල්ලෝ විතරක් නෙමෙයි දවස පුරාම තමන්ගේ වල්ගේ පස්සේ දුව කාලේ කන්නේ. කරපටි නැති බල්ලෙක්. ඔන්න ගන්නවා. අනේ මේකයි මහත්තයා. මේ අහන්නකෝ මේකයි මගේ ජීවිතේ. මම බල්ලෝ අල්ලන කෙනෙක්. දැන් එහෙම නෑ. ඒ ඉස්සර මම ඔහෙවත් කරා. තමුන් වැඩම ගැහැරලා බල්ලන් වල්ලන්න තියෙන වෙලාවේ හොට් ඩොග් කකා හිටියේ නේද? අනේ මම හොට් ඩොග් කකා හිටියේ නෑ. මට බොරු කියන්න හදන්න එපා. මූණ පුරාම අපසෝස්. මට ඔයාගෙන ලැජ්ජා යෝඩි. ඔයාගේ වැඩින්ද අර අහිංසක බල්ලෝ අල්ලන මිනිස්සයාගේ රස්සාව ගහලා ගියා. ෂේ. අපි දැන් මේක සමතමු. වීටෝගේ ස්පෙෂල් ඔෆර් එකක් දාලා තිබ්බා buy one get one free. ලාර්ජ් එකක් ගත්තම ස්මෝල් එකක් දෙනවා. ලාර්ජ් එක මම කාලා ස්මෝල් එකත් මම කනවා වාටි ටික වාටි දෙන්න. ඔයා මේ රස්සාවට වෙන කෙනෙක් හොයාගන්නේ කොහොමද? ඕන කෙනෙක්ව ගන්නවා. මෙතනින් යන පළවෙනිම කෙනාව මම ගන්නවා. සමහර. ඔකලා දැක්කද මේ පැත්තේ හොරතල් බලු පැටියෙක් ඉන්නවා. ඔයා බල්ලන්ට කැමතිනේ? ඔව් ඇත්තටම. ඔයාට රස්සාවට ඒගොල්ලන්ව අල්ලන්න හිතෙන්නේ නැද්ද? දැනට මොකද කරන්නේ? මම කාටුන් චිත්‍ර ශිල්පී. හැබැයි මේක ටිකක් වෙනස්. මේක ඇත්තම රස්සාව. ඇත්තටම පවුනේ දර බල්ලෝ අල්ලන හාදියානි. අනේ මන්ද කොහේ ඉන්න මොඩේට ඔය රස්සාව හම්බ වෙයිද කියලා. කවුද උනත් මොලේ කලඩක්වත් නැති මොඩ මිනිස්සුන්ට තමයි ඔක හම්බ වෙන්නේ. ඔව් මට සුබ පතන්නේ යාළුවනේ. මම තමයි දැන් මෙහි බල්ලෝ අල්ලන්නේ.
දුක් වෙන්න එපා ඕඩි. තව ටිකකින් ජෝන් පල්ලෙහාට ඇවිල්ලා අපිට කෑම හදලා දෙයි. අවසර හම්බෙමු. මම යනවා බල්ලෝ අල්ලන්න. මේ මහත්තයෝ මේ අපි තාම උදේට කාලා නෑ මහත්තයෝ මේ කොහෙද දුවන්නේ? එයා මට පේන ජොබ් එකට ඇඳගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉතින් අපිට අපේම කෑම හදාගන්න වෙනවා. දැන් බලමු අපි මොනවද හදන්නේ ලාසාන්‍ය පැස්ස පීස මොනවද හොඳ ඔයා ශාලියෝ බාබකියු දාලා කාලා තියෙනවද නෑනේ? කෝටි ගානක කඩු දුන්නොත් කනවද ඔයා? මූඩු හතු තියෙනවා අපි බලමු ඈ. මේක නම් හරියන්නේ නැහැ ජෝනාගේ රස්සාව නැති කරලා හරි අපේ කෑම ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. තව 3 දෙනයි. දැක්කනේ අපේ කෑම වලට කටි නැති. ඒවා හැමත පාවිච්චි කරලා. මේක හරි මාසාදන්න මේකට විරුද්ධව අපි ක්‍රියා කරන්න ඕනේ. යා බල්ලෝ අල්ලනකම් අපිට රහට කෑමක් කන්න හම්බෙන්නේ. මට ඕන උනේ හැමදාම බල්ලෝ අල්ලන කෙනෙක් වෙන. මම පුංචි කොළු ගැටය කාලේ අනිත් ළමයි බල්ලොත් එක්ක සෙල්ලම් කළා. මට ඕන උනේ ඒගොල්ලන්ව අල්ලගන්න. එකපාරක් නත්තලට මගේ මාමා තෑග්ගක් හැටියට හුරු බූටි බලු පැටියෙක් දුන්නා. කන් හරිම සිනිඳුයි, ඇස් දෙක ලොකුයි. මං යාව අල්ලගෙන දැලක දාලා එයාගේ කොටුවට ගෙනිච්චා. හොදි. අපි කොහමද මේ අහිංසකයාගේ රස්සාව අරන් දෙමු අනේ. ඒකට ඉතින් ජෝනාගේ රස්සාව නැති කරන්න වෙනවා. එයාට අල්ලගන්න බැරි බල්ලෙක් හොයාගන්න ඕනේ ඒකට. මං දැන් නොකරන්න ඕනේදී. බල්ලෙක් කොහොමද වැඩි කරන්න මේ මං ඉන්නේ හරි. මේ කොහේ හරි එක තිබුණා. හරි. අර තියෙන පරණ සාප්පුවෙන් ගෙන ආපු දමියක්. හැබැයි ඒක වැදගත් වෙන්නේ මේ එපිසෝඩ් එකේ අන්තිම හරියට. මං ඇත්තටම දැන් මේ වෙලාවේ හොයන්නේ මේ දිනියෝටි මතකද ඔයාලට? මේක තමයි මං අර පළවෙනි සීසන් එකේ ඇඳපු බලු ඇඳුම. මේක ඇඳන් නසන්න කොච්චර කෑවද මම මතකද? හේ කොහමද? නරකෙම දැනෙන්නේ නේද? බව් බුh බුh බව් මං දැනගෙන හිටියේ නෑනේ මට තවත් භාෂාවක් පුළුවන් ඇති කියලා බලන්න. මේ ගාන්ට වෙනුත් වැඩක් ගන්න පුළුවන් මේ පාරේ ඇවිදින්න යන්න එපා තනියම ජෝන් ඔයා බල්ලකනි කරපටි නැතු බල්ලෙක් කියලා. හරිද? මතක තියාගන්න වැඩ කරන්න. හොඳයි එහෙනම් මම යනවා බල්ලෝ අල්ලන කෙනාව අල්ලගන්න. ඔයා මෙතනට වෙලා හෙල්ලෙන්නේ නැතුව ඉන්න හොඳ බබා. ඈ මියව් 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 මියව්. පේනවා නේද මේගොල්ලෝ දරුතෙන් දාන සෙල්ලම්. එයා පූසෙක් වගේ කෑ ගැහුවම බල්ලෝ එයි කියලා හිතන් ඇති. නේ මේගොල්ලන්ගේ වැඩ. ඔය හොඳයි 80 ගණන් වල 90 ගණන් වල උන්ට. ඔයා හිතන්නේ මා ලොකු මොලකාරයෙක් කියලා නේද? ඉන්නකො මං අල්ලගන්නම්. ජෝන් මාත්‍යා එන පිට්ට කාලම යමු. අයියෝ ඔය මොකද කරන්නේ? මගේ කඩේ විනාශ කරන්න එපා. අයියෝ එපා එපා. අනේ සමාවෙන්න. බල්ලේ කව එකයි. අයියෝ මගේ රෙස්ටෝරන්ට් එක ඒක ඉවරයි. වීටෝ මේක පෙච්චර කාලයකට මන් දැකපු ෂෝ වලින් හොඳ මේකක්. ඇත්තමද? හැබැයි විනෝදාංශ වෙනුවෙන් ඔයගොල්ලන්ගේ බිලට ගාණක් එකතු වෙනවා. බල්ලා දුවන්නේ හරියට නිකන් පූතෙක් වගේ මේකේ. හරි. දැන් වා මගේ. දවල්ද මහත්තයා. හරි දැන් ඉතින් අහුණා නම් හරි. හරි. ඔයාට බෑ මාත් එක්ක දුවන්න. ආව ඒක පේනවා යන්නේ වань. ඕංගේස්වා යතුරු වලින් ඕංගේස්වා.
යනවා ආපහු කූඩු වලට යනවා අද හැටියට ජෝන් ගොඩක් බල්ලු වල්ලලා වගේ. මං කරපු බුද්ධිමත්ම වැඩේ තමයි එයාව රස්සාවට ගත්තු එක. අයියෝ මට සමාවෙන්න මේ බල්ලෝ ටික කොහොම පැටගත්තද මම අස්කර පොර මෝඩයට තොට්ට වෙච්ච මොලයක් තිබුණා. ගන්නවා. ඉක්මනට ආපහු යව ගෙන්න ගන්න ඕනේ. කිනල් මහත්තයා මගේ රස්සාව ආපහු දුන්න විතරක් නෙවෙයි මගේ පඩිත් වැඩි කළා ඔයා වෙනුවට රස්සාවට ගත්තු එක්කෙනා ඒ වැඩේ හරියට කරන්න නැතුව ඇති. ඒකයි. අපෝ එයා දැන් මොනව කරයිද දන්නේ නැහැ එයා එමත් කාටුන් ශිල්පියෙක් වෙනවා මේ ඉන්නේ මගේ රස්සාව නැති කරපු කුක්කා එයාට කරපටියක් නැත්තම් බලු කූඩුවට තමයි යන්න වෙන්නේ මේ පාර එයාට බේරිල්ලක් නැහැ මං කිව්වා නේද මේ එපිසෝඩ් එක අන්තිමේ මේ ඩමිය වැඩගත් වෙනවා කියලා ඕන්න බං. දැක්කනේ?